අපි බලමු ඔයාගේ X ගැන ටැරොට් රීඩින් එකකින්. ඔය දෙන්න වෙන්වීමට හේතුව විදියට පෙන්නන්නේ දෙන්නාට දෙන්නා තේරුම් ගැනීමට නොහැකි වීම සහ හිතේ තිබුණ දේවල් ඍජුව කියා ගන්න බැරි වීමක් වෙලා තියෙනවා. ඒ වගේම මෙතන තුන්වන පාර්ශවයක බලපෑමකුත් පෙන්නනවා. ඒක සමහර විට අම්මා තාත්තා එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කවුරුන් හෝ කෙනෙක් මේ ඔය දෙන්නාගේ සම්බන්ධයේ තුලට ඇවිල්ලා තියෙනවා. සහ ඔහුගේ පැත්තෙන් ඊගෝ එක තමන්ට තිබුණු ප්‍රශ්න නිසා දුරස් වෙන්න හිතලා වගේ තියෙනවා. ඒ වගේම දෙදෙනා එකම වෙලාවක එකම දේ බලාපොරොත්තු නොවුනා වගේ තත්ත්වයක් තිබුණත් කියලා පේනවා. ඒක නිසා ඒ පුංචි ගැටලු ටික එකතු වෙලා අවසානයේ ලොකු දුරස් වීමක් බවට මේ සම්බන්ධතාවය පත් වෙලා තියෙනවා. ඔයාගේ එක් සමග අනාගතය ගැන බැලුවොත් සම්පූර්ණයෙන්ම එයාට ඔයාව අමතක වෙලා නැහැ. කාලය ටිකක් ගියාට පස්සේ ආයෙත් කතාබහක් හෝ සම්බන්ධ වීමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒත් ඒක ස්ථිරවම ආයෙත් එකට එකතු වෙන සම්බන්ධතාවයක්ද කියන එක තීරණය වෙන්නේ ඔය දෙන්නාම අතීතයේ තිබුණු ගැටලු හොඳට තේරුම් ගන්නා හැටි සහ අවංකව කතා කරනවාද කියන කාරණාව මත. ඔයාගේ ජීවිතයට ඉදිරියට ගෙනියනකොට හදිසි හෝ අනපේක්ෂිත ආකාරයකින් ඔහු ආයෙත් ඔයාගේ ජීවිතයට පැමිණෙන්නත් ඉඩක් තියෙනවා. මම හිතනවා මේ රීඩින් එක ඔයාලට රෙසිනේට් වෙන්න ඇති කියලා. channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔයාලට සුබ දවසක් වේවා.